මීම් එක කියන්නේ ජීන් එක වගේම තව එකක්. කාලෙකට බූම් දෙනවා කාලෙකට බස්ට් වෙනවා. බූම් කරලා ගොඩනගපු දේවල් බස්ට් එකේදී නැතුව යනවා. මේ ඇබන්ඩන්ස් කියන එකේ ඔපොසිට් එක නැත්නම් විරුද්ධ පැත්ත තමයි පැතුම් බ්ලැක් කියන එක. ලැක් මයින්ඩ්සෙට් එක අපි හැමතිස්සෙම ඔපරේට් වෙන්නේ. ඒක එන්නෙත් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ කියන ඒකාධිපතියගේ යටතේ ජෙනරේෂන් ඉන්ඩස්ට්‍රියල් ජෙනරේෂන් දෙකක් ඇවිල්ලා. අපි හිතනවා අර ෆැක්ටරිය අර ලුණු ලේවායේ අර සීනි ෆැක්ටරියේ පරණ මැෂින් ටික එන්ජින් ටික ස්ටාර්ට් කරලා දිව්වොත් අපිට බොහොම අපිට දිනන්න පුළුවන් කියලා. අපි මිරකල් එකක් කරන්න යනවා කියලා මිරකල් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහනේ. දැන් ගොඩක් වෙලාවට ඒක වෙන්නේ කවුරු හරි මහන්සිලා මිරකල් වැඩේ කරලා ඉවරලා මිරකල් එකක් බවට එකපත් කරලා පෙන්නනවා. එතකොට ඒ ෆැන්ටසිස් කියන්නේ පට්ටම ෆැන්ටසි. බලන්ද අරගෙන බලාගෙන ඉන්න අවස්ථාව දීලා. පස්සේ ඉතින් මේක ට්‍රැක් එක පැනලා යන්නේ අවුට් කියලා තේරිච්ච ගමන් ඒගොල්ලෝ පාරට එන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඒක ඕන කෙනෙකුට පොදුයි. අයිබෝවන් ඔබගේ සමාජ මාධ්‍ය ජාල අවකාශයට අලුත් දෙයක් එකතු කරන්න හදන්නේ. ලංකාවේ දේශපාලනය තුළ අපි දකින සාකච්ඡා ගොඩකගේ තියෙන්නේ චෝදනා විවේචන විහිළු. හැබැයි මේ එකකවත් රට හදන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්න. රට හදන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් අපි හිතුවා ඒ අඩුව පුරවන්න ඕනි කියලා. මොකද චෝදනා කරගෙන බැන ඉඳලා හෝ එහෙම නැත්නම් ආණ්ඩුවට කඩේ යන ගමන් රට හදන හරි පාරක් ගැන කතා කරන්න බෑ. එහෙනම් අපි හිතනවා මේ අවකාශය අපි පාවිච්චි කරන්න ඕනේ රටේ මිනිස්සුන්ට රට හදන්න පුළුවන් පාරක් ගැන කියන්න. ඒ පරිවර්තනය සඳහා ජනතාව එකතු කරගෙන යන්න. අන්න එහෙම කරොත් විතර අපිට මේ සමාජය වෙනස් කරගෙන රටට ඇත්තටම වර්ධනයක් එකතු කරන්න හැකියාව තියෙන්නේ. ඒ හින්දා මේ හදන අලුත් වැඩෙන් අපි ඔබට රට හදන්න පුළුවන් විදිහ ගැන රටේ ප්‍රශ්න විසඳන ක්‍රමය ගැන කතා කරනවා. චෝදනා නැතුව විහිළු නැතුව අපහාස නැතුව. මේකෙන් පක්ෂයකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ආණ්ඩුවට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. විපක්ෂයේ කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් අන්න ඒ හැමෝටම ඒ ප්‍රයෝජනෙ වෙන්නයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව විවේචන වලින් තොරව රට හදන විදිහ ගැන. සරක අනිවාර්යෙන් පැතුම්. අපි එතනට යනකොට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි අපිට දැක්මක්. අපි කොහාටද යන්න ඕනේ? මොකද්ද අපේ ඉලක්කය? අපි කොතනද යන්න ඕනේ කියන එක ගැන තේරුම් ගැනීමක් අවශ්‍යයි. ඒ තේරුම් ගැනීම අපේ රටේ ඉන්න හැමෝටම ඔපචුනිටි හදන්න ඕනේ. අපේ රටේ ඉන්න හැමෝටම දැනෙන විසඳුමක් ලබා දෙන්න ඕනේ. ඉතින් පැතුම් හිතන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපි හිතමු අඩි 3000 එන්නේ මේ අඩි 33000ක විතර උඩේ නම් බැලුවොත් මොන වගේ එකක් කියලාද පැතුම් හිතන්නේ. මම හිතනවා අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ස්කෑසිටි නැත්නම් හිගේ කියලා. ඉතින් අපි බලන්න ඕනේ ඔය හිගේෙන් අපි හැමෝම පෙළමින් ඉන්නවා. අපි විඳිමින් ඉන්නවා. හිගේ කියපුවාම ලුණු වෙන්න පුළුවන්, හාල් වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්, ට්‍රස්ට් වෙන්න පුළුවන්. හිගේ කියපුවාම ස්පිරිතාලේ තියෙන ඇඳන් ගන්න වෙන්න පුළුවන්. අපේ එදිනදා ජීවිතේ ජීවන මට්ටමේ තියෙන අවශ්‍යතාව වෙන්න පුළුවන්. හිගේ කියන එකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ඉතින් අර උතරන මැද්දෙන් පැන්නොත් පොඩ්ඩක් දැන් ඔය අපි නිතර අපි මේ රට ගැන ටිකක් ආඩම්බරෙන් කතා කරන ජාතියක්නේ. මම හිතන්නේ ලෝකේ හැම මිනිහම තමන්ගේ රට ගැන ආසාවෙන් ආඩම්බරෙන් කතා කරනවා. අපේ රටේ පොඩ්ඩක් අතිශෝක්තිය කැලලක් තියෙනවා. ඒක තමයි නිතරම කියනවා මේ රටේ හැමදේම තියෙනවා. මේ රටේ අර ඉන්න කැන්නත් පැලවෙනවා. මේ රටේ මෙච්චර සම්පත් තියාගෙන අර නිදානයක් උනින්දගෙන තමයි ඔය කතා ටික අහලා ඇති වෙලානේ අපිට දැන්. එතකොට චරක කියන මේක ඇතුලේ තියෙන ස්කාසිටි එකක් කියලා. අපිට මුකුත් නැහැ. ස්කාසිටි එක කියන්නේ හිඟයක්. මේ විවිධ දේවල් හිඟයි. ඇයි මෙච්චර දේවල් තිබ්බත් ඇයි මේ හිඟ කියලා අපි කතා කරනවා. එතකොට ඇයි ඔබ කොහොමද මේ පොපියුලර් ඔපීනියන් එකට අගේන්ස්ට් කතා කරන්නේ? ස්කාසිටි එකක් කියන්නේ දැන් මේ පොපියුලර් ඔපීනියන් එක මේකේ කෝටුවක් කන්නත් අපිට කන්න දේවල් වැවෙනවා කියන අදහස තමයි ජනමතයේ ගොඩක් දේවල් තැන්වල තියෙන. අපි අර අතිශෝක්තිය ගැන කතා කරන්නේ. ඒ ඇස්සේ කොහොමද ඔබ මේ ස්කාසිටි එකක් මේක ඇතුළට අරගෙන අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ස්කෑසිටි එක කියපුවාම පැතුම් ඒක ලෙවල් දෙකකින් බලන්න පුළුවන් අපිට. පළවෙනි ලෙවල් එක තමයි අපි භෞතිකව අත්විඳින ස්කෑසිටි එක. ඇයි මේ පොලින් තියෙන්නේ? හැමතැනම ට්‍රැෆික් තියෙන්නේ ඇයි? ස්පිරිතාලයකට ගියොත් අපි ඇඳක් ගන්නෙ කොහොමද? කඩේකට ගියොත් අපිට බඩුවක් ගන්න ඇති තරම් තියෙනවද? ඔයා හිතන්න ඔයාගේ මෙහි ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් එයාගේ රිසර්ච් එකක් කරනවා. එයා හાર્ඩ්වෙයාර් එකකට යනවා. ටූල් ගන්න ඇති තරම් එයාට පුළුවන්ද?
ඉනෝවේෂන් ඇති තරම් හැදෙනවාද? එතකොට අනිත් පැත්තෙන් ගත්තාම ට්‍රස්ට් එකක් සමාජයේ විශ්වාසයක් එකිනෙකා අතර ඇති වෙලා තියෙනවාද? එතකොට මේ හැම තැනින්ම තියෙන බහුලතාවයක් සුලභතාවයක් නෙමෙයි යම් හිගයක් පීඩනයක් තියෙන්නේ. මිනිස්සු ඒ භෞතිකව ඒ පීඩනය තුල ජීවත් වෙනවා කියලා අද ලෝකෙ වටේ ඇවිදලා එනකොට පැතුම් දකින්නේ නැද්ද? උදාහරණයක් අපි කියමු. අද අපේ ලෝකෙ තියෙන රටවල් 195ක් තියෙනවා කියමු. ඒ 195න් රටවල් 89ක් high net income කියන එක World Bank එකේ කියනවා. ඒ කියන්නේ මේ ඉහළ ආදායම් ලබන රටවල් 89ක්. එතකොට රටවල් ඒ 89නුත් ඒ 89ට නැතුව තියෙද්දී චීනය වගේ රටක් ඉහළ ආදායම් මට්ටමක් කියන්නේ ඩොලර් 14000ක් වගේ. චීනය වගේ රටක් ඩොලර් 12000ක් ලබන ආදායම් මට්ටම. අපි මේ ආදායම් පැත්තෙන් ගත්තා. එතකොට චීනය 12000 අපි චරක ඔතන පැහැදිලි කරගන්න ඕනට ඉහළ ආදායම ලබන නැත්නම් මේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වෙන එක ඒක පුද්ගල ආදායම කොච්චරක් ලබනවාද කියන එක ප්‍රතිබල වෙන පොදු මතයක් තියෙනවා. ඒක IMF එකෙන් වෙන්න පුළුවන්, ලෝක බැංකුවෙන් වෙන්න පුළුවන්. ලෝකයේ අපි කියන ඉකොනොමික් සිස්ටම් එක මේ ආර්ථික ක්‍රමය අර පවත්වාගෙන යන ප්‍රධාන ආයතන වලින් ප්‍රකාශයට පත් කරනවා යම් රටක් මෙන්න මේ මට්ටමට වඩා එක පුද්ගල ආදායමෙන් ඉහළ ලැබුවාට පස්සේ ඒ රටට අපිට සංවර්ධිත රාජ්‍යයක් නැත්නම් අධි ආදායම් ලබන රටක් බවට ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කියලා. අන්න ඕකට අනුව තමයි මේ වෙනකොට 2025 වෙනකොට මේ ආසන්නව මේ කාලේ තියෙන ඩොලර් ඒක පුද්ගල ආදායම ඩොලර් 14000 පහු කරලා යනවා නම් අපිට කියන්න පුළුවන් කියලා. සමහර තැන්වල එක 20000යි කියලාත් කියනවා. ඉතින් කොහොම වුණත් අපි දැනට තියෙන තත්ත්ව අනුව 14000යි කියලා ගමු. ඔව් අපි එහෙම අරගෙන අනිත් අතට දැන් මේක අපේ ප්‍රායෝගික කතන්දරයක්නේ. ඔව්. හිතන්න පැතුම් ප්ලේන් එකේ එනවා කියලා ඇමරිකාවේ ඉඳන් ලංකාවට. ඔව්. මහද්දීප කීයක් පහු කරනවද? ඒ මහද්දීප අතර රටවල් කීයක් පහු කරනවද? ඒ රටවල් වල විඳින මිනිස්සු, ඒ රටවල් වල ජීවත් වෙන මිනිස්සු විඳින ආර්ථික නිදහස මොන වගේද? දැන් අපි උදාහරණයක් කියමු උතන්ට ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒ ඇමරිකාවේ මිලියන 60ක් මාසයකට ඩොලර් ලක්ෂයක් අවුරුද්දකට ඩොලර් ලක්ෂයකට වැඩි උපයනවා. මිලියන 60ක් අපේ ජනගහනය මිලියන 20යි. එතකොට ඒගොල්ලන්ගේ ජීවන මට්ටම, ඒගොල්ලන්ට තියෙන නිදහස, ඒගොල්ලන්ට තියෙන ෆ්‍රීඩම් එක ඒ රටවල් වල මොන වගේද? නිකමට හිතන්න. අහලා බලන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ගේ පිට රටවල් වල ජීවත් වෙච්ච ඩොලර් ලක්ෂයට වැඩිය පඩි ගන්න අය ඕන තරම් ඇති ලංකාවෙන් ගියපු. ඒ අයගේ ජීවන මට්ටම මොන වගේද කියලා. ඉතින් ඒ වගේම තමයි අපි මේ භෞතික දේවල් වල කතා කළේ ස්කෑසිටි ගැන. අනිත් එක තමයි මයින්ඩ්සෙට් එක. මේ ඇබන්ඩන්ස් කියන එකේ ඔපොසිට් එක නැත්නම් විරුද්ධ පැත්ත තමයි පැතුම් ලැක් කියන එක. ලැක් මයින්ඩ්සෙට් එක අපි හැමතිස්සෙම ඔපරේට් වෙන්නේ. අපි මොකක් හරි අභියෝගයක් ආපු ගමන් අපි මුලින්ම දකින්නේ ඒ අභියෝගේ දිනන්න තියෙන පිළිතුරු නෙමෙයි. අපිට තියෙන හීග, අවහිරතා, ඌනතා, දුර්වලකම්. ඇයි අපිට ඒක කරන්න බෑ කියන්නේ? ඉතින් එතන අපේ මයින්ඩ්සෙට් එක කල්ටිවේට් වෙලා තියෙන්නේ. අවුරුදු 10 ගානක් පුරා අපි ටියුන් වෙලා ඉන්නේ. අපි මේ ලැක් මයින්ඩ්සෙට් එක. ඕක චරක මම හිතන්නේ තව බලපෑම් දෙකක් තියෙනවා මයින්ඩ්සෙට් එකේ එන්නේ කියලා. එකක් තමයි මේ මයින්ඩ්සෙට් එකේ හැදෙන විදිය ගැන අපි බැලුවොත් එහෙම අපිට යම් ආකාරයකට ආගමික පසුබිම හරහා සංස්කෘතියෙන් පොඩි තියෙනවා මේ පරිභෝජනය කියන එක ටිකක් වැඩිපුර ගියාම නැත්නම් මේ කාමය වැඩිපුර දේවල් පරිභෝජනය කරන එක. නැත්නම් අපි අත්හැරීම පුරුදු කරන්න සාකච්ඡා වෙන જાතියක් විදිහට මේ අපි යම් කිසි දෙයක් වැඩිපුර ඇති කර ගැනීම නිකන් තණ්හාව වැඩි කරනවා වගේ අදහසක ඉන්න පුළුවන් සමහර කෙනෙක්. නිකන් මේක තණ්හාව වැඩි කර ගැනීමක්ද නැත්නම් මේක අධි පරිභෝජනයට යාමක්ද? ඒක පැත්තක්. අනිත් එක තමයි මේ වැඩිපුර පරිභෝජනයට යාම මත අපි පරිසරයේ දේවල් උකහාගෙන පරිසරයට අර්බුදයක් ඇති කරනවා. ඉකොලොජිකල් ක්‍රයිසිස් එකකට යන්න පුළුවන් මාර්ගයක් හදනවාද කියන එක. එක පැත්තකින් පරිසරය පිළිබඳව පරිභෝජන වැඩි වුණොත් පරිසරයට විඳවන්න වෙයි. අනිත් පැත්තෙන් අපි අර තණ්හාව වැඩි කරන જાතියක් විදිහට අපේ ආගමික මතයට සංස්කෘතික මතයට පහර ගහමක් වෙයිද? ඕවත් එක්ක අනිත් පැත්තෙන් වාමාංශික දේශපාලන ව්‍යාපාර වලින් ඇති කරන පීඩනයක් තියෙනවා. වැඩිපුර රැස් කරගත්තොත් තව කෙනෙකුට ටිකක් අඩු වෙන අසමානාත්මතාවය වැඩි වෙනවා. කෙනෙක් අපි යම් පිරිසක් මේක වැඩිපුර ධන රැස්වුවොත් තව කෙනෙකුට අඩු වෙන්න පුළුවන්. තව කෙනෙක් දුප්පත් වෙන්න පුළුවන් වගේ අදහසක් තියෙනවා. ඕවත් එක්ක අපේ සමාජයේ මතවාදයන් පැටලිලා තියෙනවා.
ඒත් එක්ක ජනතාව ධනය රැස් කිරීමට නැත්තං ඔබ කියන ආකාරයකට හොඳ ලොකු ආදායමක් ලබාගෙන අධි පරිභෝජනයකට යාම් පිළිබඳව පැකිලීමක් තියෙනවා. හැබැයි ඔවුන් පැකිලීම තිබ්බට ඔවුන්ගේ හිතෙන් ඒකට කැමති. අනිවාර්යයෙන්. ඔවුන් ෆෝන් එකට දෙකක් තියෙනවා නම් කැමති. පොඩි වාහනයක් හැමෝටම තියෙනවා නම් ඒගොල්ලෝ කැමති. පොඩි වාහනයක් නැතුව ලොකු වාහනයක් කවුරු හරි ගත්තත් ඒ පිළිබඳව ඔවුන්ට ආසාවක් තියෙනවා. ඔව් හැමෝටම ලොකු වෙඩින් එකක් ගන්න ඕනේ. හැමෝටම හොඳ ගයක් හදා ගන්න ඕනේ. ඔවුන් මේ පිළිබඳව සිහින දකිමින් අර සමාජයේ තිබෙන ආගමික වාමාංශික දේශපාලනික සහ පාරිසරික මතවාදීන් හින්දා සමහර වෙලාවට අපිට ඒක උදාව කරගන්න බැරි මේ මතවාදය සහ අපේ අපේක්ෂාවන් අතර ගැට්ටනයක් තියෙනවා. මැච් වෙන්නේ නැතිකමක්. ඔබ කොහොමද ඒක ආමන්ත්‍රණය කරන්නේ? ඔව් පැතුම් අපි එතනදී බලන්න ඕනේ ඇයි අපිට එහෙම වෙන්නේ කියලා අපි පොඩ්ඩක් ඇන්ත්‍රොපොලොජිකලි නැත්නම් ওই තියෙන විෂය අනුබද්ධ කාරණා මේකට ගාවගෙන පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද අපි සාම්ප්‍රදායිකව හුරු වෙලා හිටියා අපි දන්න දැනුම් සීමාවෙන් විතරක් හොයන්නේ. අපේ දැනුම් සීමාව මොකද්ද? ත්‍රිපිටකය. ඊට පස්සේ මොනවද අපේ අනිත් දැනුම්? ජාතක කතා පොත්. 8 වසර සමාජ අධ්‍යයනය පොත. ඉස්කෝලේ පෙළ පොත් ටිකේ. ඔය දැනුම් සීමාව ඇතුළේ ඉඳන් අපි තීන්දුව ගත්තා. එතකොට අපි හිතුවා මේ දැනුම් පද්ධතිය තුළ මේ ඒ කාලේ තිබුණ දැනුම තුළ තිබුණ දේවල් ඇත්ත කියලා. ඒක පැත්තක්. අනිත් එක තමා ඕනෑම සංස්කෘතියක ඕනෑම රටක මිනිස්සුන්ගේ බිහේවියර්ස් වගේම පැරඩයිම්ස් හිතන විදිය හිතන පැටර්න්ස් තීරණය කරන එකක් තියෙනවා. ඒ තමයි එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් සහ ජෙනටිකල් ෆැක්ටර්ස්. එතකොට අර එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් කියන ඒ වගේදී අර රිචඩ් හොකින්ස් කියන ප්‍රසිද්ධ විද්‍යාඥයා එතකොට එයා රිචඩ් හොකින්ස් එයා කියනවා මීම් එක කියලා එකක් ගැන. මීම් එක කියන්නේ ජීන් එක වගේම තව එකක්. ඒකෙන් එන්නේ මේ සමාජීය තොරතුරු. දැන් අර පැතුම් කියපු ටියුනින් එක එන්නේ කොහෙන්ද අපිට? අපිට ඒක එන්නේ උපන්දා ඉඳන් අපි නිතර අහන මීම් එකෙන්. ඒ මීම් එක නෙගටිව් වුණාම මොකද වෙන්නේ? අපි ඩෝප් වෙනවා නෙගටිව්ලි. ඒ කියන්නේ අපි චාර්ජ් කරගන්නවා මේ නෙගටිව් මයින්ඩ්සෙට් එකෙන්. එතකොට අපි බලමු ඔය ඉතිහාසයෙන් ආපුවාම අපිට සමාජවාදී අදහස් එන්නේ මොන යුගයේද? සමාජවාදී අදහස් එන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ඊට පස්සේ ඒ කාලේ එන පීඩනයත් එක්ක ඊට පස්සේ දෙවෙනි ලෝක යුද්ධය එනකොට අපිට එනවා බේබි බූමර්ස්ලා. ඒකෙන් පස්සේ හැදෙනවා. ඒගොල්ලන්ට ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් එකක තුන්වෙනි ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් එක අතරමැදි කාලයට මුහුණ දෙනකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා අලුත් නිෂ්පාදන කරන්න. ඒ අතර මානසිකත්වයක් එනවා මේ නිෂ්පාදනය කරන දේවල් සහ සම්පත් විෂමතාවයන් කොහොමද විසඳගන්නේ කියන දේවල් අතර බටහිර ලෝකයේ කතන්දරයක් යන. ඔන්න ওই කාලේ වෙනකොට වියට්නාම යුද්ධය වෙනවා. ඊට පස්සේ කෝල්ඩ් වෝ එක පටන් ගන්නවා. කෝල්ඩ් එක 88 89 ඉවර වෙනවනේ. කෝල්ඩ් වෝ එක 88 89 වෙනකොට ඉවර වෙනවා. හැබැයි බේබි බූමර්ස්ලායි ජෙනරේෂන් X එකයි දැන් වයස කීයක් වෙනවද? ඒගොල්ලෝ තමයි ඔයාලගේ ටීචර්ස් වෙන්නේ. ඒගොල්ලෝ තමයි ඔයාලගේ පාර්ලිමේන්තු එකේ ඩිසිෂන්ස් ගන්න. ඒගොල්ලෝ තමයි ඔයාලගේ ලෙක්චරර්ස් වෙන්නේ. ඒගොල්ලෝ උගන්වන්නේ මොන දැනුමෙන්ද? ඒගොල්ලෝ උගන්වන්නේ ඒගොල්ලෝ ඒ පොඩි කාලේ නැත්නම් අර යුනිවර්සිටි වල හිටපු නැත්නම් ඒ කාලේ තරුණ කාලේ ගත්ත අත්දැකීම්. මොකද අපිට තියෙනවා ලොකු රෙසිස්ටන්ස් එකක්. ඒ රෙසිස්ටන්ස් එක තමයි අපි අප්ඩේට් වෙන්නේ. අපි හිතනවා අපි ලබාගත්තු දැනුම පරමයි. ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් 1 ආවා. 2 ආවා 3 ආවා දැන් අපි 4th ඇවිල්ලා මේ 5 එකට ලෑස්ති වෙනවා. එතකොට ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් 2 එකේ thinking එකයි 3 එකේ මිනිස්සුන්ගේ thinking එකයි සහ භාවිතාවයි ආර්ථිකයේ හැසිරෙන විදිය සම්පූර්ණ වෙනස්. අපි ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් 2 එකේ දැනුම අරගෙන අපි හිතමු දැන් මට හිතෙනවා ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් 2 එක වගේ කාලේ අන්තිම හරිය ලංකාවට එහෙන් අයින් කරන පැතුම් මේක මට කියන්න දෙන්න. එතකොට ලංකාවේ අයින් කරන මැෂින් සෙට් එකක් තියෙනවා. අපි හිතමු සෝවියට් රුසියාවේ අයින් කරන මැෂින් සෙට් එකක් තියෙනවා. ඒගොල්ලෝ අප්ඩේට් වෙනවා ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් 3 වලට. එතකොට වඩාත් එෆිෂියන්ට් ඉන්ධන පිරිවැය අඩු කාර්යක්ෂම මැෂින් හදාගෙන 2 එකේ දේවල් අර අපි කම්පැනි එකේ පැතුම්ගේ කම්පැනියක් තියෙනවා නම් පරණ ලැප්ටොප් ටික යුනිවර්සිටි එකට දෙනවා වගේ පරණ ඒවල් ටික මෙහාට ගෙනල්ලා ඩම්ප් කරලා ෆැක්ටරියක් හදනවා. අපි එතකොට හිතනවා ආශා මේක මරු කියලා. ඊට පස්සේ ඕක දුවගෙන ගියපු කට්ටිය බලයට එනවා. ඒගොල්ලෝ ආපුවා දැන් අපි ඉන්නේ ඉන්ඩස්ට්‍රියල් 4 එකේ. ජෙනරේෂන් ඉන්ඩස්ට්‍රියල් ජෙනරේෂන් දෙකක් ඇවිල්ලා. අපි හිතනවා අර ෆැක්ටරිය අර ලුණු ලේවායේ අර සීනි ෆැක්ටරිය පරණ මැෂින් ටික එන්ජින් ටික ස්ටාර්ට් කරලා දෙවුවොත් අපිට බොහොම අපිට දිනන්න පුළුවන් කියලා.
ඉතින් ඒ තිංකින් එක එන්නේ පැතුම් අපි අප්ඩේට් වෙන්නේ නැති නිසා. අප්ඩේට් වෙන්න බැරි අපිට අපි උතනදි බලන්න ඕන සයිකොලොජිකලි. අප්ඩේට් වෙන්න බැරි අපේ මනසේ තැම්පත් කරන් ඉන්න පැරඩයිම්ස් නිසා. නැත්තම් එස්ටැබ්ලිෂ් කරන් ඉන්න දරුණු වෙනස් නොකරන අදහස් නිසා. ඒ දේවල් ආපු පාර පැහැදිලිනේ. එකක් අපිට ආගමික සංස්කෘතික පසුබිමෙන් දීලා තියෙනවා කාමය ගැන නැත්තම් අධි පරිභෝජනයට යන්න එපා අතහැරීම පුරුදු කරමු වගේ සංකල්ප ටික. අනිත් පැත්තෙන් රටේ තිබුණු වාමාංශික මතවාදෙන් දීලා තියෙනවා සමානාත්මතාවය නැත්තම් මේ තියෙන තැන් වලින් අරන් අඩු තැන් වල දෙන්න බෙදා හැරීම පිළිබඳව සංකල්ප කීපයක් ඇවිල්ලා තියෙනවා. ඕකනේ. අනිවාර්යයෙන්. ඔව්. ඊට අමතරව යම් පිරිසක තියෙනවා මේ අධිප පරිභෝජනයට යනකොට පරිසරයට වෙන හානියක් වෙනවා තියෙනවා. ඔය ටික අපි ඔන්න ඔය මයින්ඩ්සෙට් එකෙන් හැදිච්ච හෙලයක් එක තමයි මේ ඉන්නේ. අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ මයින්ඩ්සෙට් එක හැදෙන්නේ එතනනේ. අනිවාර්යයෙන්. ඔන්න ඕක ට්‍රාන්ස්ෆෝර්ම් කරගන්න තමයි මේ උත්සාහය දරන්නේ වයිමයි. අනිවාර්යයෙන්. මේ වීඩියෝ channel එක කරන්න හේතුව ඕක තමයි. ඕක තමයි. කොහොමද එතෙන්ට යන්නේ? ඔයා කොහොමද යෝජනා කරන්නේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක ගේන්න ඕනි කියලා? මම හිතන්නේ ඉස්සෙල්ලා දැන් ওই ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් ගේනකොට අවශ්‍යම දේ මේක මං කියන දෙයක් නෙමෙයි. අපි ලෝකේ වටේ කොම්පැනිස් වල වැඩ කරලා අනිත් රටවල් මේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් කරපු කොහොමද විදිය අපි දකිනවා. අත්දකිනවා. එක්සැම්පල්ස් තියෙනවා. පොත්වල තියෙනවා. එතකොට මේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකකදී ඉතාම වැදගත් දෙයක් තමයි මිනිස්සුන්ට ඉමෝෂනලි කනෙක්ට් වෙන්න පුළුවන් විෂන් එකක් අපි හදාගන්න. ඒ ඉමෝෂනලි කනෙක්ට් වෙන්න ඕන විෂන් එක ඇත්තටම අපි මොකද්ද බලන්නේ අපි හැමෝම what's there in it for me කියලා. අපි කොච්චර කිව්වත් අපි කොච්චර ඇල්චුරිසම් කතා කළත් මට වැඩිය පැතුම් දන්නවා ඇල්චුරිසම් කියන එකෙත් තියෙන අපේ පැවැත්මට මොනවද තියෙන්නේ කියන එක තමයි අපි බලන්නේ. එතකොට අපි මේ ඉමෝෂනලි කනෙක්ට් වෙන්න නම් අපිට වටින දෙයක් හැමෝටම ඔපොර්චුනිටි ගේන දැක්මක් හැමෝටම එකඟ වෙන්න පුළුවන් දැක්මක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ නිර්මාණයත් එක්ක අපි මිනිස්සුන්ගේ රෙපෙටිටිව් තෝට් එක. ඒ කියන්නේ නිතර භාවිතා වෙන සිතුවිල්ල ඒ දිශාවට යොමු කරව ගන්න ඕනේ. අද මිනිස්සුන්ගේ නිතර භාවිතා වෙන සිතුවිල්ල තියෙන්නේ ඍණාත්මක පැත්තට. අරක නැහැ. යන්න බෑ. ප්‍රාග්ධනය නැහැ. ආයෝජන නැහැ. ඉනෝවේෂන්ස් නැහැ. අපි නෑ කියන පැත්තට මනස සුසර කරලා අපේ පැරඩයිම්ස් හදාගෙන තියෙන නිසා අපිට තියෙනවා. අපිට මේවා හදාගන්න පුළුවන්. ඒකට මොකද්ද කරන්න පුළුවන් කියන එක අපේ විවෘත වෙන්නේ. ඒ විවෘත වෙන්න නම් අපි ඒකට මිනිස්සුන්ට එකක් දිශානතියක් දැක්මක් දෙන්න ඕනේ. එතකොට මිනිස්සු හිතන පැත්ත ඒ පැත්තට එලයින් වෙනවා. අනිත් එක තමයි මිනිස්සුන්ට ඉමෝෂනලි. ඒ කියන්නේ මිනිස්සුන්ට හැඟීම් වලින් කනෙක්ට් වෙන්න පුළුවන් දැක්මක් මෙතනට දෙන්න ඕනේ. එහෙම අපි ඒ දේ නිර්මාණය කරගත්තේ නැත්නම් හැමෝටම එකඟ වෙන්න පුළුවන් විදිහට ඔය ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක මිනිස්සුන්ගේ ඇතුළාන්තේ වෙන්නේ නැහැ. අපි මනුෂ්‍යයට පෙන්වන්න ඕනේ මෙන්න අපි යම් කාලයක් ඇතුළත මෙන්න මේ ගමන. නැත්නම් අපි උදාහරණයක් හිතමු අවුරුදු 13ක් ඇතුළත අපි සංවර්ධිත රටක ජීවත් වෙන්නේ. එතකොට මොනවද අපිට තියෙන බෙනිෆිට්ස්? අපිට නිදහස තියෙන සංවර්ධිත රටක් කියන්නේ ඒක. අපිට බේත් ටිකක් ගන්න පොලිමේ ඉන්න ඕනේ නැහැ. අපිට බස් එකේ යන්න දාඩිය දාගෙන ගඳ ගගා යන්න ඕනේ නැහැ. අපේ නියපොත කුණු වෙලා නැහැ. ස්පිරිතාලේ ඇඟක් ගන්න ඔට්ටු වෙන්න ඕනේ නැහැ. ඔයාට අවශ්‍ය නියුට්‍රිෂන් ටික ගන්න. අද අපිට මුණ දෙන විශාලතම ප්‍රශ්නයක් මන්ද පෝෂණය. ඒක තවදුරටත් ගැටලුවක් නෙමෙයි. එතකොට අපි දෙන්න ඕන විෂන් එකක් ඒ වගේ දෙයක්. සංවර්ධිත රටක අපිට පුළුවන් විශ්‍රාමය යන්න. ඔය විෂන් එකක් පිළිබඳව සාකච්ඡාව නිතරම තියෙනවා දේශපාලන වේදිකාවල් වල දැක්ම කියලා. නමුත් අපේ රටේ බිහි වෙච්ච දැන් ඔය දේශපාලන පක්ෂ වෙන්න පුළුවන්. පහළ වෙච්ච නායකයෝ වෙන්න පුළුවන්. ඔවුන් සමාජයට දැක්මක් විදියට දීපු දෙයක් පිළිබඳව පැහැදිලි වැටහීමක් නැහැ. ජනතාවට එහෙම දන්නේ නැහැ මෙන්න මෙයා විෂන් එකක් කිව්වා. මෙන්න මේක තමයි මෙයාගේ දැක්ම. පැතුම අපිට එහෙම කියන්න බෑ. මම ඔයාලට ඕකට එකඟ වෙන්නේ නැති එක උදාහරණයක් කියන්න. ඔව්. මේ විෂන් එකට. පැතුම් ආමිකේ හිටියා. ඔව්. අපි කැම්පස් ඉන්න කාලේ ඉමීඩියට්ලි පැතුම් ආමි ජොයින් වුණා. එතකොට ඔයාට මතකද ජෙනරල් ෆොන්සේකා මෙහෙම කියනවා. මම මේ යුද්ධය තව
පරම්පරාවකට හෝ නැත්නම් තව ජෙනරල් කෙනෙක්ට පවරන්නේ නැහැ කියලා. ඒක ක්ලියර් විෂන් එකක්. ඒ වගේම තමයි අපි කියන්නේ අපි සංවර්ධිත රටක් හදන වගකීම තව පරම්පරාවකට පවරන්නේ නැහැ මේ පරම්පරාව. ඒ කියන්නේ අපි ජෙනරේෂන් Y, ජෙනරේෂන් Z කියන කණ්ඩායම. අපි මේ වගකීම තවත් අලුත් පරම්පරාවකට පවරන්නේ නැහැ. අන්නේ විෂන් එක මං හිතනවා අපි හැමෝටම ඉමෝෂනලි කනෙක්ට් වෙන්න පුළුවන් වර්ඩ් එකක්. එතන බෙදීමක් නැහැ. සංවර්ධිත රටක් කියපුවාම මුස්ලිම් කෙනෙක්ට දකින්න පුළුවන් එයාගේ කෝණේ. බෞද්ධ කෙනෙක්ට දකින්න පුළුවන් එයාගේ කෝණේ. ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්ට එයාගේ කෝණයෙන් බලන්න පුළුවන්. බලලා මේක ඇති තරම් ඒගොල්ලන්ගේ ඉමැජිනේෂන්ස් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ විෂන් එක අපේ වෙච්ච නැතිම දේ තමයි පැතුම් මිනිස්සුන්ගේ highest potential අවදි කරගත්තු නැති එක. මිනිස්සුන්ගේ highest potentials කියන්නේ මිනිස්සුන්ට තියෙන faculties නැත්නම් higher faculties කියන්නේ. ඒ faculties තමයි imagination, perception, will, memory, ඊට පස්සේ තව මොනවද අපිට තියෙන reason, ඔය වගේ දේවල්. ඒවා ඔක්කොම මිනිස්සුන්ගේ මේ මනසේ ඇතුළාන්තේ තියෙන දේවල්. මිනිස්සුන්ට රිච් ඉමැජිනේෂන්ස් ගොඩනගන්න පුළුවන් ඔයා ක්ලියර් විෂන් එකක් දුන්නොත්. සංවර්ධිත රටක් දුන්නොත් කියන එක පොඩි ළමයෙක්ට පොඩි කාලේ විෂුවලයිස් කරන්න කිව්වොත් එයා ලස්සන චිත්‍රාදේවි. සංගීතඥයෙක්ට කියන්න කිව්වොත් එයා ලස්සන සංගීත නිර්මාණය කරයි. ඉතින් ඕකදී පාවිච්චි කරන දේ තමයි ගොඩක් දියුණු රටවල් හදන්න කලින් ඉස්සර ඔයාට නැරටිව්ස් පාවිච්චි කළා. ඇමරිකාව කියන රට ගත්තොත් ඇමරිකාව ඔයා දන්නා ෆේමස් ඇමරිකන් ඩ්‍රීම් කියන නැරටිව් එක. 1930 පටන් ගත්තේ. රිපබ්ලිකන්ලා ඩෙමොක්‍රැටික්ලා කියලා කවුරුත් බෙදුන්නේ ඇමරිකන් ඩ්‍රීම් එකට. ඒගොල්ලෝ එක එක විදිහට ඒක විෂුවලයිස් කළා. ඊට පස්සේ ඒ වගේම තමයි ඔයා හොඳට දන්නවා පැතුම ඔයා ඉංග්ලන්ඩ් වල හිටියා. ඔයා ගිහින් අනිවාර්යයෙන්ම බලන්න ඇති කවුද? ආතර් රජුරුව. ආතර් රජුරුවයි නයිට්ලා 12යි. සමහරු 16ක් තියෙනවා 17ක් කියනවා 18ක්. මේ කිං ආතරගේ කතන්දරේ පැතුම මේක සිම්බොලික්. ඒකට කොච්චර කවි ලියලා ඇද්ද? කොච්චර නාට්‍ය හදලා ඇද්ද? අන්තිමට මිනිස්සු දන්නේ ඕක බොරුවක් කියලා. නැත්නම් ඕක ෆික්ෂනල් හදාගත්තු එකක්. ඒක හැදුවේ මොකද්ද? ජස්ටිස් ගැන, සමාජ සාධාරණත්වය ගැන. දැන් එදා එංගලන්තේ තිබුණා ඒක ප්‍රාන්තවලට බෙදලා තිබිච්ච රාජ්‍යයක් ඒ යුගයේ. එතකොට ඒගොල්ලන් ලොකු අවශ්‍යතාවයක් තිබුණා මේ ප්‍රාන්ත ඔක්කොටම එකතු වෙලා බොහොම ලස්සන දියුණු රටක් හදාගන්න. එතකොට ඒකට විෂන් එකක් ඒ කවියෝ, චිත්‍ර ශිල්පියෝ, ඒගොල්ලෝ හිටපු නැත්නම් පාලකයෝ, පූජකයෝ ඔක්කොම එකතු කරලා නැරටිව් එකක් විදියට ඉදිරිපත් කළා. ඒ වගේම තමයි ලංකාවෙත් ඕකට ලස්සන නැරටිව් එකක් තියෙනවා. ඒක ෆික්ෂනල්. අපි පිළිගන්න කැමති නැහැ ඒක. අපි දකින්න කැමති නැහැ. ඒක තමයි අපි දළදා මාලිගාව කිව්වොත්, දන්ත ධාතුන් වහන්සේ කිව්වොත් ඔයාට ඉතිහාසයේ ට්‍රේසස් හම්බෙන්නේ නැහැ. ඒවා සිම්බොලිකලි ඒ යුගයේ හදපු ලස්සන නැරටිව්ස්. ඒ නැරටිව්ස් එක බලාපොරොත්තු වෙන්නේ සමාජයට සාධාරණත්වයේ හැමෝටම opportunities යුක්තිය තියෙන සමාජයක් ඒ යුගයේ. දැන් මේ ප්‍රී ඉන්ඩස්ට්‍රියල් ඊරාස් වලනේ. ඒ යුගයට ගැලපෙන්න හදාගන්න. එතකොට ওই නැරටිව්ස් වල පවර් එක මුළු යුරෝපයේ පුරාමත් සංවර්ධිත රටවල් පුරාමත් ලෝකේ පුරා දකින්න පුළුවන්. අපි ඒ වගේ නැරටිව් එකක් හදාගෙනත් නැහැ ඔය කියන විෂන් එකකට. මම හිතන්නේ යම් තරමක් දුරකට උත්සාහ කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා try කළා miracle of Asia හරි මොකක් හරි කියලා එකක්. ආසියාවේ ආශ්චර්යය. ආසියාවේ ආශ්චර්යය. එතකොට ඉන්දියාව බලන්න අද ඉන්දියාව ওই නැරටිව් එක හදන්න කොච්චර වියදම් කරනවද? ඉන්දියාවේ මිරකල් කතාව චරකව ටිකක් ඔය ලෝකේ සංවර්ධනය වෙන රටවල් වල ටිකක් ප්‍රසිද්ධ එකක්. මොකද ඔබ ලෝක ඉතිහාසයේ අනිත් රටවල් වල සංවර්ධනය වෙන පීරියඩ්ස් අරගෙන බැලුවොත් ඒක සාමාන්‍යයෙන් අයගොල්ලෝ කියන්නේ අපි හිතුවොත් එහෙම ඇවරේජ් එක above 5% growth rate එකක් තියාගෙන දශකයකට වඩා ඉන්න පුළුවන් නම් ඒක මිරකල් එකක් කියලා. above 5% growth rate එකද මොකද සාමාන්‍යයෙන් රටවල් struggle කරනවා කාලයකට booms එනවා කාලයකට bust වෙනවා. boom කරලා ගොඩනගපු දේවල් bust එකේදී නැතුව යනවා. එතකොට එහෙම වෙන්නේ නැතුව දීර්ඝ කාලයක් පවත්වාගෙන යනකොට boom එකනේ. එතකොට මිනිස්සුන්ගේ resources වැඩි වෙනවා, incomes වැඩි වෙනවා. එතකොට අර ඒක පුද්ගල ආදායම් වැඩි වෙලා next level එකකට යනවා. එතනින් එහාට මේක අරගෙන යන්න පොඩි leap එකක් තියෙනවා.
මිරකල් ලීප් එකක්. ඉතින් මිරකල් ලීප් මිරකල් එකට බේරි නෙමෙයි මිරකල් ලීප් එක. ලීප් එකක්. හරිද? එතෙන්ට යන්න කලින් අර සාමාන්‍යයෙන් මේක ඩෙකේඩ් එකකට වඩා more than 5% consistent growth rate එක පවත්වාගෙන යන එක මිරකල්. ඒ වගේ මිරකල් වෙලා තියෙනවා. අපි කියනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මට මතකයි ස්පාඤ්ඤ ස්පැනිෂ් මිරකල් කියන එක. ඒක එන්නෙත් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ කියන ඒකාධිපතියගේ යටතේ. ඒකට හේතුව එයා ඉමීඩියට්ලි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අර වෙළඳපොළ ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ස්පාඤ්ඤය තුළ ඒක බොහොම ස්ථාවර කරන හින්දා. ඒ වැඩේම කරන තව ඒකාධිපතියෙක් ඉන්නවා චිලි රාජ්‍යයේ පිනොචෙට් කියලා. එයාත් ඒකාධිපතියෙක්. මිනිස්සු දහස් ගාණක් මරපු මිනිසෙක්. හැබැයි එයාත් කරන්නේ ඇමරිකාවෙන් එක්ස්පර්ට්ලා ටිකක් ගෙනල්ලා වෙළඳපොළ ආර්ථිකයක් හදන්න ඕන කරන අර ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ එයා කොපි කරනවා. එතන චිලි වලත් සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් එනවා ආර්ථිකයේ. ඒගොල්ලන්ගේ දේශපාලනයෙන් ගැන නෙමෙයි කතා කරන්නේ. මම මේ මිරකල් කියන කතාව එයාත් උත්සාහ කරනවා චිලි වල අර මිරකල් එක හදන්න. ওই මිරකල් කියන එක පාවිච්චි කරනවා. මේක තමයි මහින්ද රාජපක්ෂත් ගේන්න හදන්නේ. මේකත් අපි මිරකල් එකක් කරමු. මේ ආසියාවේ මිරකල් එක බවට මේකපත් කරමු කියලා ආශ්චර්ය කියලා. එයාට ඒකට හැබැයි පැටව එතනදී ඔයා හොඳට බලන්න එතනදී අපේ එයාගේම පක්ෂය අය ඊළඟ පාර බලයට ආපුවම මිරකල් ඔෆ් ඒෂියා අමතක කර සෞභාග්‍ය දැක්ම කියලා මොකක්ද එකක් කරගත්තා නේද? එතකොට ඔයා හොඳට බලන්න අපිට අර නැරටිව් එකක් හදාගන්න තියෙන අසමර්ථතාවය අපි මෙතනදී හයිලයිට් කරගන්න ඕන. මොකද අපි මේ කතා කරන්නේ විෂන් එකකට යන්න නම් අනිත් ගොඩාක් දේවල් වගේම මේ නැරටිව් එකකුත් තියෙන්න ඕන කියන පොයින්ට් එකට. එතකොට මේ මහින්ද රාජපක්ෂගේ සමයේ යා උත්සාහ කරාට එතනින් එහාට ඒක කන්ටිනියු වුණේ නැහැ. අපිට බැලි වුණා මිනිස්සුන්ට කම්පෙලින් නැරටිව් එකක්. ඒ කියන්නේ අපි ඇමරිකන් ඩ්‍රීම් වගේ එකක්. ආතර් රජුරුවන්ගේ කතාව කියන එක ගත්තොත් ඒක බ්‍රිතාන්‍යයේ ඕක එතනදි කතා කරන්න ඕන කෑල්ලක් තමයි දැන් මිනිස්සු ඒක කරලා ඉවර වෙලා මිරකල් එකක් කියනවා මිසක් අපි මිරකල් එකක් කරන්න යනවා කියලා මිරකල් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ නේ. දැන් ගොඩක් වෙලාවට ඒක වෙන්නේ කවුරු හරි මහන්සිලා මිරකල් වැඩේ කරලා ඉවරලා මිරකල් එකක් බවට ඒකපත් කරලා පෙන්නනවා. දැන් ලී කුවාන් යූ මිරකල් එකක් කරලා පෙන්නුවා. එයා කලින් කිව්වේ නෑ මම මිරකල් එකක් කරනවා කියලා කියේ නෑ වැඩේට. ඔව් පැතු මෙතන අපේ රටවල් වල වෙන්නේ ඒව කොපි කරගෙන කියනවා අපි තරහෙන් එකක් කරා. අපි ලී කුවාන් යූ කෙනෙක් කියනවා. අපි මහතීර මොහොමඩ් කෙනෙක් කියනවා. අපි මිරකල් ආශ්චර්ය මිරකල් එක හදනවා. ඒක කිය නෙමෙයි කරලා පෙන්වන්න ඕනේ. කරලා පෙන්නුවාම තමයි මිරකල් එක වෙන්නේ. ඔව් හැබැයි නැරටිව් කියන එක හදන්නේ දැන් ඇමරිකාවේ නැරටිව් එක නිර්මාණය වෙන්නේ ග්‍රේට් ડિප්‍රෙෂන් එකට කලින්. එතකොට ඇමරිකන් ඩ්‍රීම් කියන්නේ ඇමරිකන් ඩ්‍රීම් එක. එතකොට කොපියක් නෙමෙයිනේ. ඒක කොපියක් නෙමෙයි ඔතෙන්ටික්. අපි ඔතෙන්ටික් එකක් අපේ එකක් කියන්නේ අපේ නැරටිව් එක නැති එක තමයි අනිත් එක අපේ නැරටිව් එක පැතුම් ගැලපෙන්න ඕන අද යුගයට. අපි දැන් නැරටිව් එකක් හදා ගන්නවා වැවයි දාවගේ බය ගමයි පන්සලයි කියලා අවුරුදු 2500ක් පිටිපස්සේ. එතකොට අපි මෙන්ටලි කොහාටද යන්නේ? අපේ දැනුම නොලෙජ් එක ෆෝකස් එක අපේ කන්සන්ට්‍රේෂන් එක එනර්ජි එක ඔක්කොම අවුරුදු 2500ක් පිටිපස්සේ තිබුණ තාක්ෂණේ හරි තියෙන මිත්‍යාව හරි හාරන්න හොයන්න ඒ කාලේ සොලියුෂන්ස් දාන්න හදනවා. අර පහුගිය කාලේ කාබනික වගාව කරලා ඔය කතන්දරයක් ගියානේ අපේ පහුගිය කාලේ අපි ඒ අත්දැකීම් හොඳට ලැබුවා. එතකොට අපි මේ නැරටිව් එකක් හදා ගන්නකොට ප්‍රෝග්‍රෙසිව් ප්‍රගතිශීලී නැරටිව් එකක් හදා ගන්න ඕනේ. එතකොට පැතුම් කියන එක හරි. මොකද අපි ඔතෙන්ටික් නැහැ. එහෙම මේ කොපි කරගත්තා මොකද්ද කරන්න කියන එක තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා නැරටිව් එක මිනිස්සු වැළඳ ගත්තේ නැහැ. විහිළුවක් වුණා. මිනිස්සු වැළඳ ගන්නේ නැහැමත් කියන්න බෑ. ඒගොල්ලෝ වැළඳ ගන්නවා. වැළඳ අරගෙන බලාගෙන ඉන්න අවස්ථාව දීලා. පස්සේ ඉතින් මේක ට්‍රැක් එක පැනලා යන්නේ අවුට් කියලා තේරිච්ච ගමන් ඒගොල්ලෝ පාරට එන්න දෙපාරක් හිටන්නේ නැහැ. ඉතින් ඒක ඕන කෙනෙකුට පොදුයි. ඔව් දැන් අපි බලමු මොකද්ද අපේ රටට ගැලපෙන නැරටිව් එක. ඒක මං හිතන්නේ ඒක අපි හදනවට වැඩිය අපේ රටේ ඕන තරම් කලාකාරයෝ ඉන්නවා බතු. අපේ රටේ ඕන තරම් සයන්ටිස්ට්ලා ඉන්නවා. මැතමැටික්ස්ලා ඉන්නවා. අපේ රටේ ඕන තරම් විෂනරි අය ඉන්නවා. මං හිතන්නේ ඕක ඕපන් කරන්න ඕනේ. අපේ රටට ගැලපෙන නැරටිව් එක. අපි හදන නැරටිව් එක අපිට විෂන් එකක් ගේන්න පුළුවන්. දැන් ඔය කියන විදිහට කට්ටිය එකතු කරපු එකක් ඔය දැන් මේ දැන් ඉන්න ආණ්ඩුවත් කරානේ. කට්ටිය එකතු කරලා තමයි ගොඩක් කරලා තියෙන්නේ. එතකොට එතනයි අපිට එහෙම ඒ මැච් වෙන නැරටිව් එකක් පේන්නේ නැතු. දැන් කියන විදිහට ඔය කියන පිරිස් තමයි ගොඩක් වෙලාවට එකතු කරේ. මට හිතෙන්නේ අපි අඳුරාගෙන නැහැ ඔය හැම තැනකදීම අපි විසඳන්න යන සාමාන්‍ය ජනයාට පොදුවේ තියෙන ප්‍රශ්නේ. පොදුවේ තියෙන ප්‍රශ්නේ තමයි පැතුම් හිගේ.
එතකොට ඔය හිගේට තමයි මේගොල්ලෝ සෞභාග්‍ය සමෘද්ධිය ඔය සංස්කෘත වචනනේ ගේන්නේ. සෞභාග්‍ය කියන්නේ සමෘද්ධිය කියන්නේ abundance කියන එකට close යන වචන. ඔව්. එතකොට ඒවා ගෙනල්ලා මේගොල්ලන්ගේ ඔය මාස්ටර් ප්ලෑන්ස් හරි ඕනෑම ආණ්ඩුවක හිටපු අය උත්සාහ කරා. හැබැයි ඒක පවර්ෆුල් නැරටිව් එකක් කරගන්න මිනිස්සුන්ට එක්සාම්පල් එකක් පෙන්න ගන්න. දැන් ප්‍රෝග්‍රස් එක මම කතන්දර කියලා වැඩක් නැහැනේ. අපි මොඩල්ස් හදලා යම් ප්‍රෝග්‍රස් එකක් පෙන්න ගන්න ඕනේ. අපිට මෑත කාලේ අපිට එහෙම ළඟට හරි උදාහරණයක් ගන්න තියෙනවා මම හිතන්නේ තාම කලාතුරේ උම්මන්දා වගේ පොඩි මොඩල් එකක් ගන්න පුළුවන්. යම් ප්‍රමාණයක ඇග්‍රීමන්ට් ඩිස්ඇග්‍රීමන්ට්ස් වාද විවාද තියෙනවා. නමුත් වැඩක් කරලා ප්‍රෝග්‍රස් එකක් පෙන්නලා පොඩි කස්ටමර් බේස් එකක් හදා ගන්නවා. නැත්නම් ක්ලයන්ටේල් එකක් හදා ගන්න. නැත්නම් විශ්වාසයක් දිනා ගන්න. එතකොට ෆොලෝවර්ස් සෙට් එකක් ඉන්නවා. දැන් අපේ වෙලා තියෙන්නේ වැඩක් කරලා විශ්වාසය ගොඩනගාගෙන දීර්ඝකාලීනව යන වැඩසටහනක් එක්ක නැරටිව් එකක් හදාගෙනත් නෑ. ඒ නැරටිව් එක මං හිතන්නේ ඒ නැරටිව් එකට ගොඩක් වෙලාවට ඔතනදී නැරටිව් හදද්දි පැතුම් මිනිස්සු පාවිච්චි කරනවා ෆැන්ටසි තියරි ෆැක්ට් කියන ලෝකයේ සාමාන්‍ය එස්ටැබ්ලිෂ් වෙච්ච ක්‍රමවේදයක් එක. අපි ෆැන්ටසයිස් කරනවා. ෆැන්ටසයිස් කරන්නේ දැන් මං කාර් එකක් ගන්නවා ෆැන්ටසයිස් කරනවාද පැතුම්? ඒ කියන්නේ අපි ෆැන්ටසයිස් කරද්දි මේ පොඩියට ෆැන්ටසයිස් කරන්නේ නැහැ. අපි ෆැන්ටසයිස් කරන්න ඕනේ ලෝකේ තියෙන හොඳම දෙයක්. ඒ කියන්නේ ලෝකේ තියෙන සුවිශේෂීම දෙයක් අපි ෆැන්ටසයිස් කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් මේ දවස්වල ඊලොන් මස්ක් ෆැන්ටසයිස් කරනවා මොකද්ද? ඉන්ටර්ප්ලැනටරි හියුමනයිසේෂන් එකක් ගැන. එයා ෆැන්ටසයිස් කරනවා. එයාගේ පර්පස් එක තමයි හියුමන්ස්ලා ඉන්ටර්ප්ලැනටරි කරන එක. එතකොට ඒ ෆැන්ටසිස් කියන්නේ පට්ටම ෆැන්ටසි. එතකොට ඒ ෆැන්ටසි සාමාන්‍ය මිනිස්සෙක්ගේ අර තිංකින් එකෙන් එහාට ගිහින් ඉවරලා ලොකු එනර්ජි එකක් දාලා ලොකු දුරකට ලොකු දැක්මකට සහ මිනිස්සු වාව් වෙන ගතියකින් තියෙනවා. එතකොට ඒ වගේ ෆැන්ටසි වල තියෙන විශේෂත්වය තමයි සමාජ දුප්පත්ම අය විතරක් නෙමේ සමාජයේ අර ප්‍රූව් කරන්න කැමති මිනිස්සු පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ ඒවට කනෙක්ට් වෙනවා. ඒවා හරි පවර්ෆුල්. දැන් අපි කෙනෙක් ෆැන්ටසයිස් කරනවා මට කාර් එකක් ගන්න ඕනේ. මට ගෙයක් ගන්න ඕනේ. පැතුම් කැමතිද කැතුම්ගේ ජීවිතයේ පර්පස් එක කාර් එකක් ගන්න එක ගෙයක් ගන්න එක වගේ දෙයකට සීමා කරන්න. සාමාන්‍යයෙන් එහෙම පර්පස් තියෙන අයත් ඉන්නවා. මං කියන්නේ ඒක වැරදි කියලා. ඔය දෙක දැන් ගේත් අරගෙන කාර් එකත් අරගෙන රස්සාවකුත් අරගෙන පවුලකුත් නඩත්තු කරගත්තට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ කියලා හිතන්න අවස්ථාවක් ආවොත් හිතේ ඒ හිතපෙක මදි කියලා. හරි. එහෙනම් මෙහෙම කරමු. චරක දැන් අපිට ඕනේ අද ආරම්භයක් ගන්න මේ වැඩේට. මේක දිගින් දිගටම අපි රට හදන විදිහ ගැන කතා කරන්නයි මේ හදන්නේ. මේ මාතෘකා ටික දිගින් දිගටම අරගෙන යන්න. I think අද අපි පොඩි බේස් එකක් මේ දාගත්තේ. මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක්. මේ ආරම්භයක් ගත්තේ. මෙතනින් එහාට අපිට කතා කරන්න තියෙනවා අපි මේ අද කතා කරපු බේස් එක ඉඳගෙන විවිධ කාරණා අරගෙන විවිධ පුද්ගලයන්ට දෙන්න සම්බන්ධ කරගෙන රට හදන පාරක් කොහොමද විෂන් එකක් අපි කොහොමද බිල්ඩ් කරලා දෙන්නේ කියලා. ඒකට යන්න ඕන මිනිස්සුන්ගේ මේ මනසේ මතවාදේ වෙන්න ඕන ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් එන්ලයිටන්මන්ට් එකක් ගැන අපි කතා කරනවා. අයිඩියොලොජිකල් එන්ලයිටන්මන්ට් එකක් ගැන කතා කරනවා. ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් ගැන කතා කරනවා. රටට කොහොමද වර්ධනය අරගෙන එන්නේ? ඇබන්ඩන්ස් කොහොමද ඇති කරන්නේ? එහෙම නැත්නම් මිනිස්සුන්ට ප්‍රමාණවත් දේවල් පරිභෝජනය කරන්න තමන්ට අවශ්‍ය විදිහට දේවල් නිර්මාණය කරගන්නේ කොහොමද? ගොඩනගාගන්නේ කොහොමද? ඒකට යන්න නම් පාර මොකද්ද? මොකද්ද විෂන් එක? මොකද්ද ඉලක්කය? මොකද්ද ටාගට් එක? ඒකට යන පාර මොකද්ද? ඉතින් ඕක තමයි අපි ඔබට අරගෙන එන්න හදන්නේ. ඒක තමයි අපි අරමුණ. ඒක තමයි අපි කතා කරන්නේ. එහෙනම් මේක හැමෝටම පක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්, අපිට විරුද්ධ කට්ටිය වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. මේක අහගෙන ඉඳලා විෂන් එකක් කොහොමද රට වෙනුවෙන් ගොඩනගා ගන්න කියලා සාමූහිකව සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒ හින්දා අපි ඔබට කියන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න, සබස්ක්‍රයිබ් කරන්න, මේ අදහස් බෙදා ගන්න, තව කට්ටියට කියන්න. අපි රට හදන විදිහ ගැන ඔබට දිගින් දිගටම කියන්නයි මේ උත්සාහ කරන්නේ. එහෙනම් චරක තවත් දවසක ඉතුරු විෂන් එකේ ඉතුරු ටික අලුත් මාතෘකාවක් එක්ක අපි එක කරුණකින් කතා කරන හැටි ඔබට කියන්න. එහෙනම් අදට ජයග්‍රාහී දවසක් වේවා.